හායි ඔන්න ඉතින් අද පැස්තා එකක් හදන විදිය තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් පැස්තා එකක් කියවට මේක නිකම් පැස්තා එකක් නෙවෙයි චීස් පැස්තා එකක්. ඉතින් බලමු අපි කොහොමද ඒක හදන්නේ කියලා. මුලින්ම පැස්තා එක හදන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා මම ඔයාලට කියන්නම්. පළවෙනියට අපිට ඕන තඹගත්ත පැස්තා. ඉතින් මේ තියෙන්නේ තඹගත්ත පැස්තා. ඉතින් පැස්තා එක තඹගද්දී ඔයාලට කියන්න ඕන තඹනකොට තෙල් ටිකක් දාන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට පස්සේ තඹලා ඉවර වෙලා ඇල් වතුරෙන් හොදලා තමයි අපි පැස්තා එක ගන්න ඕන. ඊළඟට මම අරන් තියෙනවා ගම්මිරිස් තේ හැඳි දෙකයි, ලොකු ලුණු ගෙඩියක්, සුදු ලුණු කපාගෙන තියෙනවා. ඊට පස්සේ කෑලි මිරිස් හැඳි දෙකක් තියෙනවා, රම්පේ කරපිංච, මිරිස් තියෙනවා. ඉතින් මේ දේවල් ටික. ඉතින් සැරට කන්න කැමති නැති එක්කෙනෙක් නම් මේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මම තව පොඩි ලීක්ස් ටිකක් අරන් තියෙනවා. ඉතින් කැරට් වගේ දේවල් එහෙමත් තියෙනවා නම් ඒකට එකතු කරන්න පුළුවන්. ඊළඟට පාන් පිටි නම් එච්චර ඕනේ නැහැ. පාන් පිටි තේ හැඳි භාගයක් වගේ තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් අරන් තියෙනවා. ඊළඟට ලුණු, ඊළඟට බටර් තියෙනවා. ඊළඟට තෙල් අරන් තියෙනවා. ඊට පස්සේ චීස් මේ විදියට. චීස් නැතුව කන්නත් පුළුවන් මේක. චීස් දාන්න නැතුව කන්න කැමති එක්කෙනෙකුට චීස් නැතුව කන්නත් පුළුවන්. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම භාජනයක් මේ විදිහට ලිපේ තියලා හත් කරගන්න ඕන. ඔන්න ඉතින් තෙල් ටිකක් අපි මේ විදිහට භාජනයට දාගත්තා. අපි තෙල් ටික රත් වුණාට පස්සේ මේකට පොඩිවට කපාගත්ත සුදු ලුණු ටික මේ විදිහට දාගන්නවා. ඒ ගමන්ම ලුණු ටිකක් දාගන්නවා. මෙන්න මේ විදිහට හොඳට ටෙම්පරේචර් කරගන්න ඕන මේක. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස් ටිකක් මේ විදිහට දාගන්නවා. තව රම්පේ කරපිංචා ගම් මිරිස් ඒ ටිකත් මම මේ විදිහට දාගන්නවා. මේ ටිකත් හොඳට ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ සැරට කන්න අකමැති නම් ගම් මිරිස් කෑලි මිරිස් මේ වෙලාවේ දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මම ඒකටම මේ විදිහට බටර් ටිකක් දාගන්නවා. ඊළඟට මම කපාගත්ත ලීක්ස් ටික දාගන්නවා මේ විදිහට. මේ ටික ඔක්කොම මේ විදිහට හොඳට ටෙම්පරේචර් කරන්න ඕන. ඉතින් මම මේ වෙලාවේදී ලිප වහගෙන මේක වෙන භාජනයකට අස් කරගන්නවා. මෙන්න මේ විදිහට අපි අස් කරගන්න ඕනේ ඒ ගමන්ම භාජනයකට. ඒ භාජනයම ඊළඟට ලිපේ තියලා මේ විදිහට බටර් හැඳි දෙකක් විතර දාගන්නවා. මේ වෙලාවේදී ගින්දර ලිපේ ගොඩාක් අඩුවෙන් තමයි තියාගන්න ඕන අපි. ඊට පස්සේ මම මේකට පාන් පිටි හැඳි භාගය එකතු කරගන්නවා. මේ විදිහට එකත් මික්ස් වුණාට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට හොඳට එකතු කරගන්න ඕන. මේ විදිහට හොඳට කිරි ටික කුරුගා ගන්න ඕන. ඔන්න ඉතින් මේ වෙලාවේදී මම චීස් එකතු කරනවා මේ විදිහට. චීස් ටික හොඳට මේ විදිහට ඇඩ් කරගන්නවා. ඉතින් මේ වෙලාවේදී කියන්න ඕන ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තමයි තියාගන්න ඕන. මොකද චීස් ටික දිය වෙනකන් අපි මේ
මේක අල්ලන්න බලනවා නැත්තම් වාජනේ. ඔන්න මේ තියෙන්නේ මං හදාගත්ත චීස් මිශ්‍රණය. ඊට පස්සේ මම මේකටම පැස්ට් ටික දාන්න ඉඩ මදි නිසා මේ විදිහට භාජනය අරගෙන ඒකට තමයි පැස්ට් මේ චීස් ටික දාන්න යන්නේ. මෙන්න මේ විදිහට මම දාගන්නවා. ඊට පස්සේ මම මේකට ලුණු තේ හැන්දක් විතර දාගන්නවා. විදිහට. ඊට පස්සේ මම කලින් අර එකතු කරගෙන තිබ්බ එළවලු ටික මේකට මේකට දාගන්නවා. දැන් අපි මේක මිශ්‍ර කරගමු හොඳට. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත රසමසස චීස් පාස්තා එක. ඉතින් ඇත්තටම ලස්සනට තියෙනවනේ. අපි බලමු රස කොහොමද කියලා. සුපිරි.